හායි යාළුවනේ ඉතින් ඔන්න ඩුබයි ඉඳලා අවුරුදු 4ක් පස්සේ තමයි මම ලංකාවට යන ලෑස්ති වුණේ. යාළුවෝ ටික මෙහෙමෝ මත්තරලා මගේ රෙස්ටුරන්ට් එකේ ජොබ් එකටත් පොඩ්ඩක් විවේකයක් දීලා ඔන්න ලකලෑස්ති වුණා ගෙදර යන්න. ඉතින් ඔන්න හැමදේම හදාගෙන කරගෙන ඔන්න ෆ්ලයිට් එකට යන ගමන මට හිතුණා ඔයාලට පොඩ්ඩක් මේක පුංචි වීඩියෝ එකක් ගේන්න. ඉතින් අද ඒකයි ඔන්න මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ෆ්ලයිට් එකේ යන අතරමකදී ගත්ත ලස්සන වීඩියෝස් ටිකක්. ඇතරම මාර ලොකේෂන් එකක්. මත් එතන ෆස්ට් ටයිම් වීඩියෝ කරේ. මොකද කලින් අතර වීඩියෝ කරන්න දෙන්නේ නැහැ අපිට ෆ්ලයිට් එක ඇතුලේ. ඉතින් මේ ෆ්ලයිට් එක ඇතුලට යන තැන මේ යද්දි මම ගත්ත පුංචි වීඩියෝ එකක්. ඉතින් ඔන්න ෆ්ලයිට් එකට අපි බස් එකෙන් දාලා බස් එකෙන් ෆ්ලයිට් එකට යන අතරමඟ මේ තියෙන view එක ඔන්න දැන් පටන් ගත්තා යන්න. ඉතින් මේ තමයි ස්ටාර්ට් එක. හරිම ලස්සන view එකක්. ඇත්තටම මම ගියා අල් ජසීරා ෆ්ලයිට් එක. අපි ට්‍රාන්සිට් එකක් ගියේ කුවේට් වලට ගිහිල්ලා. ඉතින් හරි ලස්සනයි ඒ පරිසරය ඒ හැමදේම. හරි මාර සුන්දර අත්දැකීමක්. බලන්න view එක. මේ අහසේ යනකොට වලාකුළු වල කවදාවත් දකින්න ලැබෙන්නේ නැති සුන්දරත්වයක් දැනෙන්නේ. මම මේ මොකටද යන්නේ මේ? ඒක තමයි විශේෂත්වය. මේ වීඩියෝ එක අවසානයේදී සහ ඊළඟ vlog එකේදී SL දිලංක vlog ඊළඟ එක බලන්න ඉතින් subscribe කරන්න වෙයි ඔයාලට. ඊළඟ vlog එකේදී ඔන්න ඔයාලට දැනගන්න පුළුවන් මම මේ මොකටද යන්නේ කියලා. මේක අවසානයේදීත් ඔයාලට ගියක් ඒ. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඉතින් බලන්න වෙන්නේ ඔයාලට. බලන්න. මාර ලස්සන වීඩියෝ එකක්. ඇතරම ආසර වෙලාම ඉන්න එතන මේව දැක්කම නේද? ඉතින් ඔක තමයි ජීවිතේ. හැමෝම subscribe කරන්න යාළුවනේ. like කරන්න, comment කරන්න, share කරන්න. මේකේ කතන්දරේ. මේකනේ ඉතින් අපි හැමෝම කස්සපදින්නත් මගෙත් වෙලාව හරි. කාලෙත් එක්ක අපි කාලෙන් කාපි වයසෙන් ගෙවී යනවා. ඉතින් ඒකම හිතන මාත් කාගේරි අතක් අල්ල ගන්න ඕනේ කියලා. ඒ යන අතර මගේ තමයි මේ ගත්තේ. ඉතින් ඇත්තරම හදිස්සියෙම ලංකාවට යන්න ඕන. ඒ පරණ මතකයන් එලි කරන්න තමයි මේ වීඩියෝ එක දාන විශේෂයෙන්. මොකද මේ වීඩියෝ එක දාද්දි නම් මම ලංකාවෙන් ආයෙත් වෙකේෂන් එකට වෙලා ඩුබයි වලට ගිහිල්ලා ඉන්න. නමුත් පරණ මතක එළියට අරගෙන ඊට පස්සේ මට හිතුණා ඊට පස්සේ ඩුබයි වලට ඇවිල්ලා ආයෙ ගෙවන ජීවිතය වලට දෙන්න. මේක මේ පරණ මතක වලත් එක බෙදා ගන්න. අහසේ යනකම වලට කියන්න හිතුනේ. මේකයි අවසානය.